මේක හරිම ලේසියෙන් හදන්න පුළුවන් රසම රස කෑමක්. ලේසියෙන් හැදුවට මේක කනකොට රස නම් ඉතින් ආයේ කියලා වැඩක් නෑ. මාරම රසයි මේක. එන්න අපි හදමු එහෙනම්. මුලින්ම මෙහෙම උණු වතුර ටිකක් දාගන්න. ඒකට උඩින් මෙහෙම තව භාජනයක් තියාගන්න. මම මේකට ඩාර්ක් චොක්ලට් ග්‍රෑම් 80ක් වගේ ගත්තා. ඒ ගානටම බටර් හරි මාගරින් හරි දාගන්න ඕන. දැන් අපි මේ කරන්නේ ඩබල් බොයිල් කියලා ඔයාලා දන්නවනේ. ඒක මම අපේ වීඩියෝ ගොඩකදී කියලා දීලා තියෙනවා. මෙහෙම ටික ටික මෙල්ට් කරගන්න ඕන. මෙන්න මේ ගානට මේක හොඳට දිය වෙන්න ඕන. හරි. දැන් අපි මේක පැත්තකින් තියලා තව මේ වගේ ඉඩ තියෙන බෝල් එකක් අරන් ඒකට බිත්තර දෙකක් කඩලා දාගන්න. සීනි ග්‍රෑම් 10ක් වගේ දාගන්න. දැන් මේ ටික හොඳට බීට් කරගන්න ඕන. මේ වීඩියෝ එක අනිත් අයටත් බලාගන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. මෙන්න මේ ගානට බීට් කරගත්තාම ඇති. මෙල්ට් කරගත්ත චොක්ලට් මිශ්‍රණය බිත්තරයකට දාගන්න. ඒක ටිකක් කලවම් කරලා මේකට පාන් පිටි ග්‍රෑම් 10ක් වගේ දාගන්න. මේ ටික හොඳට බීට් කරගන්න ඕන. මෙන්න මේ ගානට ආවම ඇති. oven එකේ දාන්න පුළුවන් මෙන්න මේ වගේ බෝල් එකක් අරන් ඒක වටේට හොඳට මෙහෙම බටර් හරි මාගරින් හරි ගාගන්න. ඒකට මෙහෙම චොක්ලට් පවුඩර් ඉන්න ඕන. මෙහෙම කරපුවාම අපිට බේක් කරපු ලාවා කේක් එක ලේසියෙන්ම ගලව ගන්න පුළුවන් වෙනවා. මේ බලන්න මෙන්න මේ වගේ හොඳට මේක හදාගන්න ඕන. හරි. දැන් අපි අපේ චොක්ලට් මිශ්‍රණය මේකට දාගන්න තමයි යන්නේ. oven එකේ සෙල්සියස් අංශක 200ට විනාඩි 15ක් මේක බේක් කරගන්න තමයි තියෙන්නේ. ගොඩක් අය කියනවා මේක විනාඩි 8ක් වගේ බේක් කරාම ඇති කියලා. එහෙම කරපුවාම පිළිගඳ අමු කේක් එකක් තමයි ලාවා කේක් කියලා කන්න වෙන්නේ ඔයාලට. විනාඩි 15ක් යනකොට තමයි මේක ගානට සෙට් වෙන්නේ. මේ බලන්න ඔන්න දැන් හරි. හරි. අපි මේක අනිත් පැත්ත හරව ගන්න ඕන. මේ බලන්න ඒක ගානට ඇවිත් තියෙන්නේ. මේකට දැන් අපි අයිසින් සුගර් ටිකක් මෙහෙම දාගන්න ඕන. හිම වැටෙනවා වගේ නේද? අපි බලමු දැන් අපේ ලාවා කේක් එක කොහොමද කියලා. මේ බලන්නකෝ මේක කොහොමද කියලා. මෙන්න මේ වගේ තමයි ලාවා කේක් එක හරියටම තියෙන්න ඕන. නැත්තම් කන්න බෑ. නිකන් අමු කේක් තමයි කන්න වෙන්නේ. කෑල්ලක් කාලා බලමු කොහොමද රස කියලා. මේක නම් මරු අනේ. මාරම රසයි. ඔයාලත් මේම හදලා රස කියන්නකෝ. ලාවා කේක් කියලා අමු කේක් කාපු අය මෙහෙම හදලා කාලා බලන්නකෝ රස.